ඔබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතිං මාත් එක්ක එකතු වෙන හැම ආදරණීය හදවතක්ම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මුලින්ම මං ගැන කියලා ඉන්නම්කෝ. මම ඉමාෂා. ජපානයට ඇවිල්ලා හරි පුංචි කාලයයි. ඉතිං කාලෙකින් මට අද හරිම නිදහස් සාමකාමී දවසක්. දවස් ගානක් එක දිගට මහන්සි වෙලා කාර්යබහුල වෙලා ලැබෙන මේ වගේ නිදහස් සාමකාමී දවසක් නම් ඇත්තටම මගේ ජීවිතේට ආශිර්වාදයක්. මොකද මගේ මනසට පුංචි විවේකයක් දෙන්න, සහනයක් දෙන්න මේ වගේ දවසක් ඕනෙමයි. හැමෝම දන්නවා මේ වගේ රටකට ඇවිල්ලා ගෙවන ජීවිතයත් හරිම කාර්යබහුලයි. ඒ වගේම දැනෙන පීඩනයක් නැතුවාම නෙවේ. ඉතිං අපිට අපිව මගෑරෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. හැබැයි මම ආසම නැතිදේ තමයි මට මාව මගෑරෙනවා කියන හැඟීම. මොකද මම දන්නවා මට මාව මගෑරෙන තරමටම මගේ පවුල, මගේ හීන ටිකෙන් ටික මගෑරෙනවා කියලා. චුට්ටක් හිතලා බලන්නකෝ. අපිට අපි වෙනුවෙන් පුංචිම කාලයක්වත් දෙන්න බැරි වුණහම සමහර වෙලාවට අපේ හිතට දැනෙන පීඩනය කොච්චරක්ද කියලා. අපිට අපේ හීනවලට යන්න, මහන්සි වෙලා වැඩ කරන්න, අපේ මානසික නිදහස වගේම ශරීර සෞඛ්‍යයත් අනිවාර්ය කාරණාවක්. ජීවිතේ මං විශ්වාස කරන තව දෙයක් තියෙනවා. අපිට ආදරය කරන්න පුළුවන් නම් විතරයි, අපිට අපි ගැන හිතන්න පුළුවන් නම් විතරයි ඒ කෙනාට තව කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. තව කෙනෙක් ගැන හිතන්න පුළුවන්. ඉතින් මං හැම වෙලේම උත්සාහ කරනවා මට ලැබෙන වෙලාවෙන් පුංචිම වෙලාවක් හරි මං වෙනුවෙන් තියාගන්න. මොකටද ලොකු දේවල්? පුංචිම දෙයක් වුණත් ඇතිනේ අපේ හිත නිදහස් කරගන්න. පුංචි දේවල් ටිකක් කියන්නම්. අපිට පුළුවන් රස කෑමක් හදන්න. රස කෑමක් කන්න. ඒ වගේම පොතයි පෑනයි කියන්නේ නම් මගේ ජීවිතේට නැතුවම බැරි දෙයක්. හිතට දැනෙන දුක වගේම සතුට අකුරු කරන්න පුළුවන් හොඳම තැන තමයි මේ පොත කියන්නේ. අපි හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න. ඉතින් ඒ වෙනුවෙනුත් පුංචිම වෙලාවක් හරි අපි වෙන් කරගමු. මොකද අපි විතරක්ම දන්න අපේ හිතට සැනසීමක් දෙන්න පුළුවන් අපිටම විතරයි. එහෙම නේද? මේ අද දවසේ මට දැනුන දේ වචන කරන්න ගත්ත පුංචි උත්සාහයක්. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් හමු වෙමු. ඉතින් ඕගොල්ලන්ට දැනුන දේ පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. මොකද මට ඒක ගොඩාක් වටිනවා. පරිස්සමෙන් ඉන්න.